අද මම හදන්නේ සුවඳ කහ බතක්. ඇත්තටම හරිම රස බතක් මේක. ඉතින් මේකේ රෙසිපිය නම් මම දීලා තියෙනවා. නමුත් වීඩියෝ එකකින් රෙසිපිය ඉල්ලපු අය වෙනුවෙන් තමයි අද වීඩියෝ එක. අද මම කහ බත පෑන් එකේ හදන විදිය තමයි ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නන්නේ. මෙන්න මේ විදියට පෑන් එක රත් වෙනකොට ඒකට බටර් මේස හැන්දක් එකතු කරලා හොඳින් මෙල්ට් වෙන්න තියන්න. බටර් ටික මේ විදියට මෙල්ට් වෙනකොට ඒකට මම එකතු කරගත්තා ගම්මිරිස් ඇට තේ හැන්දක් වගේ ප්‍රමාණයක්, සූදුරු තේ හැන්දක්, කුරුඳු පොතු කෑල්ලක්, තලාගත් කර්දමුංගු එන්සල් කරල් පහක්, ඒ වගේම මේ විදියට මම කජු ටිකකුත් අද එකතු කරගන්නවා. ඒක නම් ඉතින් ඔයාගේ කැමැත්ත අනුව ඔයාලට තියෙනවා නම් විතරක් එකතු කරගන්න. මෙන්න මේ විදියට කජු ටික බැදීගෙන එනකොට ඒකටම ඔයා හීනියට කපාගත්ත බේ ලුණු ගෙඩියක්, සුදු ලුණු, ඉඟුරු, ඒ වගේම කරපිංච ටික එකතු කරගෙන හොඳින් බැද ගන්න. මම අද කහබත හදන්න ලෑස්ති කරගත්තේ බාස්මති. නමුත් ඔයාට පුළුවන් කිරි සම්බා වගේ හාලකින් උනත් මේ විදියට කහබත හදාගන්න. මේ විදියට ලුණු, කරපිංචා, ඒ වගේම කජු ටිකත් හොඳ රන්වන් පාටට බැදීගෙන එනකොට මං හොදගත්ත හාල් ටික එකතු කරගන්නවා. හාල් ටික එකතු කරගෙන ඒකත් මේ තෙලෙන්ම හොඳින් ටිකක් ටෙම්පරාදු වෙන්න විනාඩියක වගේ කාලයක් දෙන්න. මෙන්න මේ විදියට හාල් ටික හොඳින් තෙලෙන් ප්‍රයිඩ් වෙනකොට ඒකටම පොල් කිරි ටිකත් එකතු කරගන්න. ඔයා පොල් කිරි මැනලා ගන්නකොට ඔයා හාල් මැනපු කප් එකෙන්ම, මේ මෙෂරින් කප් එකෙන්ම පොල් කිරි කප් 5ක් වෙන්න ගන්න. පොල් කිරි වලටම කහතේ හැඳි කාලක් දාලා තමයි මම එකතු කරගත්තේ. ඒ වගේම මෙතනදී ඔයාලට ඔයාලා කන රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී ලුණු තේ හැඳක වගේ ප්‍රමාණයක් තමයි එකතු කරගත්තේ. ඉතින් මෙන්න මේ විදියට පියනින්කින් වහලා ඊට පස්සේ අපි සාමාන්‍ය බතක් උයා ගන්න ආකාරයටම උයා ගන්න තමයි තියෙන්නේ. අපි මේ බත් එක පොල් කිරෙන් උයන නිසා කැටි ගහන්න පුළුවන්. ඒ හින්දා පියන ඇරලා දෙතුන් වතාවක් කලවම් කර කර බත් එක හොඳින් උයා ගන්න. ඇත්තටම මේ බත ඉදෙනකොට මුළු ගේම සුවඳයි. හරිම රසයි. ඉතින් ඔයාට ප්‍රිය වෙලාවක් හමුනම හදලා බලන්න. මේ බත හදාගත්තම ආයෙත් ඉතින් බත විතරක්මත් කන්න පුළුවන්.